Value of an electric motor bicycle is 360,000. 360,000 එනවා motor bike එක. මිරර් වෙලා කියලා මං අහන්නේ මිරර් වෙලා නැහැ නේද? ඒක උඩ හරි පැත්තට පේනවනේ නේ. The value of an electric motor bicycle is 360,000. It can be purchased by paying 2/3 of its value initially. Initially making 2/3 pay කරන්න පුළුවන්. කරන්න ඕනි. Balance can be settled in 24 equal monthly installments. 24 equal monthly installments වලින් pay කරන්න ඕනි. 24 equal monthly installments වලින්. तर එක installment එක 6,875 ලු. If the interest is calculated in the method of reducing balance, calculate the annual interest rate charge කියලා කියනවා. annual interest rate එක අපෙන් අහනවා. හරිද? මම දැන් මේ question එක මේ erase කරනවා. හරිද? හරි. මේක මොකද්ද කියන්නේ? 360,000 වලින් initially 2/3 pay කරන්න ඕනේ. ඉතුරු එක 24 equal monthly installments වලින් ගෙවන්න ඕනේ. එක installment එක 6,875. අපෙන් අහන rate එක. R එක කීයද කියලා. percentage එක. හරිද? rate එක කීයද කියලා අහන්නේ. හරිද? හරි. දැන් බලමු. ඉස්සෙල්ලාම මොකද අපි මේ ගෙවන්න ඕනේ? amount to be paid initially ගෙවන්න ඕනේ ගාන 360,000 වලින් 2/3 ගෙවන්න ඕනේනේ. හරිද? නෑ අපි මෙහෙම අපිට ඉනිෂියල් කතන්දරයක් වැඩක් නෑ නේ අත්‍තරම. අපිට ඕනේ මේ loan එක හොයන්නේ amount to be paid as a loan හැමෝම කෙලින්ම as a loan. හරිද? तो लोन එකක් විදියට 1/3 නේ ගෙවන්න ඕනේ. 2/3 ඉනිෂියලි පේ කරනවා නම් 1/3 නේ ලෝන් එකක් විදියට ගෙවන්න ඕනේ. හරිද? 1/3 තමයි ලෝන් එකක් විදියට ගෙවන්න ඕනේ. එහෙනම් ඒක එනවා මේ බලන්න 120,000 එනවා. මේ amount එක තමයි දැන් ලෝන් එකක් විදියට ගෙවාගෙන යන්න ඕනේ. හරි? 24 equal monthly installments. අපි හොයමු amount per installment. installment එකට වැටෙන ගාන installment amount per installment එකට වැටෙන ගාන මේ installment 24න් ගෙවනකොට හරිද? එහෙනම් 120,000 pay කරන්න 24න් divide කරන්න 24න්. හරි? 24 ඒවා තියෙනවනේ 5ක්. 24 ඒවා 120ට කෙලින්ම 5යි. එහෙනම් කීයද? 5000යිනේ. 5000යි. හරිද? එහෙනම් දැන් මාසෙකට ගෙවන්න ඕනි 5000යිනේ. 1/3 ගත්තේ කොහොමද? ඇයි පුතේ දැන් මේකේ කියන්නේ මොකද්ද? It can be purchased by paying 2/3 of its initial value නේ. And the balance නේ. එතකොට 3න් දෙකක් දැන් 3න් කෑලි 3ක් නේ තියෙන්නේ. ටොපි 3ක් තියෙනවා. හරිද? 3න් කෑලි 2ක් ගෙවනවානේ මුලින්. 3න් 2ක් ගෙවනවා. එහෙනම් 3න් එකක් නේ ඉතුරු ගෙවන්නේ. amount per installment 5000යි. හැබැයි installment 6875ක් ගෙවනවානේ. ඒ කියන්නේ මොකද්ද? 1870. ඒ කියන්නේ 6000 අපි ගමු මෙහෙම. interest per installment එනවා 6,875 වලින් subtract කරන්න 5,000 1,875 වෙනවා. හරිද? එහෙනම් අපිට හොයාගන්න පුළුවන් හරි total interest එක කොච්චරද කියලා. total interest එක කොහොමද හොයන්නේ? total interest එක හොයන්න පුළුවන් total interest
දැන් එක ඉන්ස්ටෝල්මන්ට් එකකට වැටෙනවානේ මේ එක ඉන්ස්ටෝල්මන්ට් එකට 1875 නේ. ඉන්ස්ටෝල්මන්ට් කීයක් තියෙනවද අපිට? ඉන්ස්ටෝල්මන්ට් තියෙනවා 24ක්. එහෙනම් 1875 ඒවා 24ක් තමයි ටෝල් ඉන්ට්‍රස්ට් එක වෙන්නේ. හරිද? 1875 වැඩි කිරීම 24. Four times 520 0 දානවා 2 වෙනවා. 4 times 7 28 29 30 0 දානවා 3 එනවා. 4 times 8 32 35 5 දානවා 3 එනවා. 7 2 times 5 10 0 දානවා 1 එනවා. 2 times 7 14 15 5 දානවා 1 එනවා. 2 times 8 16 17 7 දානවා 1 එනවා. 3 0 0 0 1 35,000. Sorry, 4 ne 0 0 45,000. හරිද ඒක? චෙක් කරන්න. හරි. දැන් මේක තමයි ටෝල් ඉන්ට්‍රස්ට් එක 45,000. ඊට පස්සේ අපි හොයාගමු monthly units ගන්න. monthly units n divided by 2 n plus 1 24 divided by 2 into 24 plus 1 12 times 25 12 times 25 25 10ක් 200 වන 300යි installments 300යි. හරි. දැන් බලා ගන්නකො total interest එක ගන්න මෙන්න මෙහෙම නේද? total interest එක equal වෙනවා interest per monthly interest per ඔයදුන් interest per monthly unit into interest per monthly units number of monthly units. ඔයාලා මතකද ඒක interest per monthly unit ගන්නේ කොහොමද කියලා? interest per monthly unit ගන්නේ කොහොමද? interest per monthly unit ගන්නේ හරිද? අපි වැඩි කරනවා interest එක ගන්න නැතුව monthly amount එක 5000 හරිද? 5000 වැඩි කරනවා rate එකෙන්. ඒක තමයි අපි දන්නේ නැත්තේ. RO 100 into 1/12. ඇයි මේ 1/12 annual කරගන්නනේ into monthly units ගන්න 300යි. මෙයා equal වෙනවනේ කාටද? 45,000 වලට. හරි. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මෙන්න මේ R එක ගොහන්න තියෙන්නේ. කොහොමද ඒක ගොහන්නේ? 45,000 හරි. මේ බලන්න මේව උඩට යනවා into 100 into 12 over මෙයයි යටට යනවා 5,000 into R sorry 300 equal වෙනවා R ට. හරි. තේරෙන්නේ නැත්නම් කියන්න. අය මම කැලලක් ඕනනම් කියා දෙන්නම්. හරි. බිංදු දෙක කැපෙනවා මේකට පුතේ. මෙයාට මෙයා කැපෙනවා 4යි ඈ. මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා 9යි. 9 වරක් 4 36යි. R equals 36% කියලා සුපිරි උත්තරයක් එනවා. හරි. එක බ්‍රීෆින් එකක් මම අයිමත් යන්නම් හොඳට අහගන්න. හරි. ඉනිෂියලි 3,60,000ක් ගෙවන්න තියෙනවා. sorry 3,60,000 තමයි amount එක. ඒකෙන් 2/3 ගෙවන්න කියන ඉනිෂියලි. හරි. ඊට පස්සේ monthly installments 24යි. එක installment එකට 6,875යි. rate එක අපින් අහන්නේ. හරිද? අපි දැන් මොකද්ද කරන්නේ? loan එක විදිහට ගෙවන්න ඕනේ amount එක කීයද? 3,60,000න් 3න් එකක් 1,20,000යි. amount per installment 1,20,000 බෙදනවා 24න්. එතකොට එනවා 5,000යි කියලා.
එතකොට දැන් අපේ මාසෙකට 6875 ගෙවන්න ඕනේ. හැබැයි ඉන්ස්ටෝල්මන්ට් එක 5000යි. එහෙනම් මොකද වෙන්නේ? 6875න් 5000 කඩු කළාම වෙනවා 1875 කියලා මේ තියෙන්නේ ඉන්ස්ටෝල්මන්ට් එකට වැටෙන ඉන්ට්‍රස්ට් එක. ඊට පස්සේ ටෝටල් ඉන්ට්‍රස්ට් එක කන්නේ කොහොමද? 1875 ඒවා 24ක් 45000යි. හරිද? monthly units ගන්න හොයනවා වෙනම n divided by 2 into n plus 1 24 by 2 24 plus 1 300 කියලා එනවා. හරිද? එතකොට total interest එක කොහොමද හොයන්නේ අපි සාමාන්‍යයෙන්? interest per monthly unit into number of monthly units. total interest එක 45000යි. interest per monthly unit ගන්නේ මාසෙකට interest එක නැතුව ගෙවන මේ installment එකකට interest එක ගෙවන්න මේ නැතුව ගෙවන amount එක into R100 into 112 එයා වැඩි කරනවා 300ෙන්. ඒකෙන් මං කරලා තියෙන වැඩේ 100යි 12යි උඩට ගත්තා 5000යි 300යි යටට යවුවා කැපුවා 36% කියලා එනවා. හරිද? දැන් මේක ලියා ගන්න මම විනාඩි 3ක් දෙන්න. ඔව් අපි ඉන්නේ 3ක් දෙන්න. හරිද? මේක ලියා ගන්න